ගරු ශානික්කෙම් රාසමානික්කෙම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීමනි. ඇත්තටම මම සුබ පතන්න කැමතියි ගරු හර්ෂණ නානායක්කාර මගේ මිත්‍ර ඇමතුමාට මේ කක්කූසි වලේ හාදයක් කතා වගේ ඒවල් නැතුව හරි එතුමාගේ වැදගත්කමට ගැලපෙන එතුමාගේ ඉගෙනගත්ත ශේෂ්ත්‍රයට වැදගත් විදිහේ හොඳ පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පනත ගැන ඇත්ත වශයෙන්ම අපි කතා කරව විශේෂඥයෝ බොහොමයක් කිව්වා මේ පනත ගැන අපිට විවේචනයක් කරන්න දෙයක් නැහැ, මේක ඉතා හොඳ පනතක් කියලා. ඒක නිසා මම ඇත්ත වශයෙන්ම ගරු අධිකරණ ඇමතුමාට සුබ පතනවා මෙවන් පනතක් ගෙනීම පිළිබඳව. හැබැයි ගරු ඇමතුමනි මේ පනතේ කාරණා තුනක් පිළිබඳව විතරක් ඔබතුමාගේ අවධානයට මම ගේන්න කැමතියි. මේකේ පනතේ තියෙනවා සෙක්ෂන් 53 යටතේ ඒකේ සෙක්ෂන් 53(4) මම හිතන්නේ ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමාත් ඒක පටන් ගත්තා කියන්න. හැබැයි එතුමාට අවසන් කරන්න වෙලාව ලැබුණේ නැහැ. ඒකේ සෙක්ෂන් 53(4) එකේ B සෙක්ෂන් එකේ තියෙනවා whether the whether the monetary value of the suspected proceeds of crime will be sufficiently high as to justify and necessitate the conduct of an investigation into the suspected proceeds. මම කියවන්නේ ඒකේ කියන්නේ මේක හරහා මේක justify කරන්න පුළුවන් amount එකක්ද කියන එක පිළිබඳව තමයි ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ නම් තියෙන්නේ. සිංහලෙන් කොහොමද දන්නේ නැහැ තියෙන්නේ. මම හිතන්නේ ගරු ඇමතුමාටත් මේ නෝට් එක ලැබිලා තියෙනවා. ඒකට ඉතින් අත්ත වශයෙන්ම යෝජනා කරන්න මේකේ threshold එකක්. යම්කිසි ප්‍රමාණයක් මෙන්න මේ ප්‍රමාණයෙන් ඉහළ වංචනිකව උපයාගත්ත දේපල අය කර ගන්නවා වගේ පනත ඇතුල් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් වඩා හොඳ වෙයි. මොකද ඔබතුමා අපි දන්නවා ලංකාවේ තුළ සමහර පනත් තියෙනවා අවුරුදු 100ක් විතරේ පනත තියෙනවා. ඔබතුමා ඇමති වශයෙන් ඉන්න කාලේ මේක ක්‍රියාත්මක වෙයි. පස්සේ කාලෙක හරි මේ ආණ්ඩුවේ වුණත් රුපියල් 1000 10000 proceeds of crime උත් ගන්න මේ පනත භාවිතා කරන තත්ත්වයට පැත් වෙන්න හොඳ නැති නිසා ඒක පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඊට අමතරව මේකේ මේ ජුඩිෂල් ඒ කියන්නේ මේකේ තියෙනවා සෙක්ෂන් 71 එකේ ඒකත් ඔබතුමාට ලැබිලා ඇති. ඒ පිළිබඳව සෙක්ෂන් 71 එකේ තියෙනවා මේ ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර් කෙනෙක්ට තියෙන බලය. ඉතින් මේ පිළිබඳව උසාවියට වාර්තා කරන්න පුළුවන් ක්‍රමවේදයක් යම් කිසි එක්කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ දේපල රාජසන්තක කාණ්ඩ යනවා නැත්නම් ඉන්වෙස්ටිගේෂන් එකක් ආරම්භ කරනවා නම් ඒකත් මම හිතන්නේ අජිත් පෙරේරා ඇමතුමා කිව්වා වගේ ලංකාවේ පොලිසිය තුල පොලිසියේ තියෙන සමහර ගැටලු නිසා මේක අබියුස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ කාරණේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් කාරණයක් තියෙනවා. මම හිතන්නේ මේක හරහා මම හිතන්නේ මේ කතාව ආරම්භ කර ලක්මාලි මන්ත්‍රීතුමියත් සඳහන් කරා proceeds of crime management authority එක පිළිබඳව. මම හිතන්නේ මේකේ මේ ලබා ගන්න දේපල මේ proceeds of crime management authority එකෙන් තමයි මේක මැනේජ් කරන්නේ. ඉතින් මේකේ ඔෆිසර්ස්ලා 11ක් මෙම්බර්ස්ලා 11ක් මම හිතන්නේ පත් කරනවා. ඒ 11න් 4ක් ඇවිල්ලා සෙක්‍රටරිස්ලා 7 දෙනෙක් ඇමතුමා තමයි පත් කරන්නේ. ඒකේ මම හිතන්නේ ඇමතුමා පත් කරනකොට ඒක ඉන් කොන්කරන්ස් විත් මම දැක්ක chartered accountant නම් ඒගොල්ලන්ගේ සංගමයෙන් එන්ජිනියර්ස්ලාගේ සංගමයෙන් එහෙම ගන්නවා. ඉතින් මේ පත් කිරීමේදී මේගොල්ලන්ගේ කියන ගෙවීම් පිළිබඳව මේකේ කිසිම සඳහනක් නැහැ මේ පනතේදී. ඉතින් මේ ගෙවීම් පිළිබඳව කීයද මේගොල්ලන්ට ගෙවන්නේ මාසිකවද අවුරුද්දකද කීයද මේ ගෙවීම කරන්න කියන එකත් පනතේම සඳහන් කරා නම් හොඳයි. මොකද ඔබතුමා නැතත් මේ ඉදිරියට හරි එන්න ඇමතිවරු මේ පත් කරන 7 දෙනාගේ දෙන remuneration මේ proceeds of crime වලින් ලබා ගන්න දේපොළ වලින් ඒ දේපොළ ලබා ගැනීම එතන පොඩි ඉෂුව එකක් තියෙනවා. මොකද ඇමතුමා නම් ඒ remuneration එක තීරණය කරන්නේ ඒ remuneration එක දැන් කාලේ නැතත් ඉදිරි අනාගතයේදී ඒ remuneration එක තියාගෙන තව විනාඩි 1 කාලයක් තියෙනවා. අවසන් කරනවා. ඇමතුමා මේක ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අවසාන වශයෙන්ම ගරු මන්ත්‍රීතුමිය මම මේ කාරණාව මේ සභාවේ ඇත්තටම සඳහන් කරන්නත් මම අකමැතියි. හැබැයි පසුගිය විවාදයේදී අන්තිම පැය දෙක ඇතුළත මේ සභාව ඇතුළේ සභානායකතුමා යම් ප්‍රකාශයක් සිදු කරා. ඒ ප්‍රකාශය මම ඉතා තරයේ හෙලා දකිනවා. මම හිතන්නේ පහුගිය ආණ්ඩුවලත් බැසිල් රාජපක්ෂ එතුමාටත් කියන්නේ BR කියලා. පහුගිය ආණ්ඩු පෙරලෙන්න පහුගිය ආණ්ඩු අනාශ වෙන්න ඒ BR කාරණේ මේ සභානායකතුමාත් ඇතුළට එනවා. බිමල් රත්නාගේ යත් BR තමයි. එතුමාගේ ඒ අන්තිම පැය ඇතුළත එතුමා සඳහන් කරපු කාරණේ ඉතාමත්ම පෞද්ගලික මඩ ගැසීමක්. මම ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් පිළිබඳව මම පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කරා. ඒ චෝදනාවට පැනික් වෙලා ඉතා පහත් මඩ ගැසීමේ ප්‍රහාරයක් දියත් කරා. පහුගිය ආණ්ඩුව කාලයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා උතුරු සහ නැගෙනහිර ඉන්න මන්ත්‍රීවරුන්ට විමාධ්‍යගත මුදල් ප්‍රතිපාදන දුන්නා. ඒක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගියේ. මෙතන ඉන්න මන්ත්‍රීවරු ගොඩක් හම්බුණා. එතුමා අහනවා ශ්‍රීනේසන් මන්ත්‍රීතුමාට හම්බුණාද සිරිනාත් ડોක්ටර්ට හම්බුණාද කියලා මගේ දිස්ත්‍රික්කේ මගේ පක්ෂේ මන්ත්‍රීවරුන්ගෙන්. ඒ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ගිය පාර්ලිමේන්තුවේ මුදල් ලැබෙන්න. ඉතින් මේ රනිල් වික්‍රමසිංහ මට මුදල් දුන්නා කියලා කරපු මේ පහත් චෝදනා එතුමා ඇමතිවරයෙක් එතුමා විමාධ්‍යගත මුදල් කොහොමද අවසන් ගරු මන්ත්‍රීතුමා අවසන් කරන විමාධ්‍යගත මුදල් භාවිත වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කියන එකම හාස්‍යයට කාරණයක්. ඒ වගේම තමයි අවසන් කරනවා. ඒ වගේම තමයි මම රාජපක්ෂලත් එක්ක මම ශ්‍රී ලංකා නිදහස්
රාජපක්ෂ සංවිධායකවරයෙක් කැරේ හිටියා. ඒක මම පැහැදිලිව කියලා තියෙනවා. මම අවුරුදු 22ක ගත්ත වැරදි දේශපාලන තීන්දුවක්. ඒක පස්සේ කළා මගේ දිස්ත්‍රික්කේ ජනතාව මට ඡන්ද දීලා තියෙනවා. හැබැයි මෙතුමාලා රවිරාජ් මන්ත්‍රීතුමාගේ නම සඳහන් කරා. රවිරාජ් මන්ත්‍රීතුමා මරණ කොටත් බිමල් රත්නායක ඇමතුමා ඇතුළු JVP එක මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක වැඩ කරේ. ඉතින් ඒක නිසා මේ කියන්න දේවල් නැතුව බංකොලොත් භාවයෙන් අපිට මඩ ගහන්න එපා. මම මගේ දිස්ත්‍රික්කේ ඉහළින් දිනලා ආවේ. මින් ඉදිරියට එහෙම කියන්න ඕන නම් ගරු මුලසුනේ ඉන්න මන්ත්‍රීතුමනි මේ ඇමතිවරුන්ගේ තාත්තලා රාජපක්ෂලාගේ ගණකාදිකම් කරන කට්ටියක් ඉන්නවා. අපිට ඒවත් කියන්න පුළුවන්. හැබැයි අපි මේ පහත් තත්ත්වයට වැටිලා මඩ ගහන්නේ නැහැ. එදා මට මේ සභාවේ මම නැති අවස්ථාවක කිව්වේ මගේ නම සඳහන් කරලා තිබ්බනම් මේ කොනේ ඉන්න මන්ත්‍රීවරයා කියලා මට පැහැදිලිවම කිව්වේ. ඒක නිසා අපි පැහැදිලිවම පිරිසිදු දේශපාලනයක් කරන කණ්ඩායමක් මගේ දිස්ත්‍රික්කේ මම දෙවරක් මගේ දිස්ත්‍රික්කේ මම ජයග්‍රහණය කරා. මේ පාර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මුළු ලංකාව දිනකොට මඩකලපුව දිස්ත්‍රික්කේ දින්නේ ඊළඟේ තමුසක කච්චිපක්ෂ. ඒකේ ප්‍රධානයෙන්ම 65000ක මනාප ලැබුණේ මට. ඊළඟ එකනට 21000. ඒක නිසා මම චෝදනා කරේ ඇමතිවරයෙක් පිළිබඳ වංචා දූෂණ පිළිබඳ කිව්වා. ඒක ගැන පරීක්ෂණයක් පවත්වන එක වෙනුවට මෙහෙම පහත් මට්ටමේ මඩ ගැසීමට මේ ආණ්ඩුවේ ඉන්න BRට වැටෙන්න එපා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. බොහොම ස්තුතියි. ගරු විමල් රත්නායක මගේ නම සඳහන් කරමින් විවේචනයක් ඉදිරිපත් කර නිසා ගරු මැතිණියනි මම මේ මන්ත්‍රීවරයා සම්බන්ධව කරුණු ගණනාවක් ඉදිරිපත් කරා චෝදනාවක්. ඉන් එකක් විතරයි රනිල් වික්‍රමසිංහගෙන් විමර්ශකගත මුදල් ගත්තා කියන එක. මම පැහැදිලිව ඉදිරිපත් කරේ 2000 අපි රාජපක්ෂලාත් එක්ක 2005 2006 2007 2009 හිටියේ නෑ. ඒක මේ රටේ දේශපාලන සත්‍යයක්. මම තර්ක ඉදිරිපත් කරේ 2010 යුද්ධෙන් පස්සේ අපි 2005 දී හිටියා වුණත් 2009 රාජපක්ෂලා කරපු අපරාධ නිසා අපිට විශාල උමනාවක් තිබුණා කියලා මම පැහැදිලි කරා. ඒ දූෂිත පාලනයෙන් ඉවත් වෙන්න අපි වෙනුවෙන් කටයුතු කළා. හැබැයි දෙමළ දේශපාලනඥය කියමින් ඒ උත්තරයි දකුණයි ලංකාවේ දෙකම විනාශ කරපු පුද්ගලයෙක් එක්ක කටයුතු කරපු පුද්ගලයෙක් තමයි මෙයා. ඒතර මෙතුමාගේ මම හැන්සාට් කරනවා. මම එනකන් හිටියේ. මම එදා මේක ඉදිරිපත් කරේ මම ළඟ අතේ තිබුණා. මේ තියෙන්නේ රාජපක්ෂලත් එක්ක 2012 13 ඡන්ද ඉල්ලනවා. ඒතර රාජපක්ෂ මේ රටේ ඇතිතරම් මිනී මරලා ඇතිතරම් හොරකම් කළා තියෙන්නේ. 2005 දී රාජපක්ෂලා පව් කරන්න පටන් ගත්ත විතරයි. ඒ නිසා මේ තියෙන්නේ ඊට පස්සේ මේ පිල්ලයාන්නේ මේ පිල්ලයාන්ගේ වේදිකාවේ ඉන්න මෙතුමා මේ ළමයි පැහැරගෙන කප්පන් අරගෙන ඔක්කොම කරපු අපරාධකාරයෝ. ඒ නිසා රාජපක්ෂලා එක්ක අපි 2005 හිටියේ ඒ රට බෙදෙන අවස්ථාවේදී අපි විපක්ෂේ ඉඳන් රාජපක්ෂට සහයෝගය දුන්නේ ඒ 2005. නිසා මට කියන්න තියෙන්නේ මම දත් කිව්වා ඊටාම කනගාටු වෙනවා මේ තමිල් දර්ශකච්චි කියන පක්ෂයේ මේ රාජපක්ෂ අවතාරයක් මේ. ඒ නිසා පෞද්ගලිකව හැම තැනම මඩගගහ යනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ඊටාම නින්දිත ආකාරයෙන් බැනවදිනවා. අපි දැක්කා ඒවා හැන්සාට් ගත වෙලා තියෙනවා. ඊටාම නින්දිත ආකාරයෙන් මම එදා රවිරාජ් මන්ත්‍රීතුමා ගැන කිව්වේ මොකක්ද? ගරු මැතිණිය රවිරාජ් මැතිතුමා අපි ඔක්කොම විපක්ෂයේ හිටියේ. යුද්ධේ දෙපැත්තේ 100මාර මැරෙද්දිවත් රවිරාජ් මන්ත්‍රීතුමා කවදාවත් මූලාසනයේට තුට්ටු දෙකට කතා කරේ නැහැ. මේ තර්ඩ් ක්ලාස් දේශපාලනය ගෙන ආවේ නැහැ රවිරාජ් මන්ත්‍රීතුමා. මම එතුමා අවුරුදු 6ක් එක පුටුලක දාංග හිටියා. even with Gajendra Kumar Ponnambala with all respect to him. ඒ නිසා මම මේකයි කිව්වේ. මම කවදාවත් කිසිම මන්ත්‍රීවරයෙක් පෞද්ගලික කියන්නේ නමුත් මෙතුමා මූලාසනයටත් මඩ ගසමින් ඊටාම දුර්දාන්ත දෙමළ දේශපාලනයටම කැලලක් ඇත්තට. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඒකයි මම මේක හැන්සාට් කරනවා මේ රාජපක්ෂලා උතුරෙත් ලේ ගලලා දකුණෙත් ලේ ගලලා ලංකාවත් බංකොලොත් කාට පස්සේ පිල්ලයාල්ලත් එක්ක රාජපක්ෂලත් එක්ක ඡන්දිල්ල පොයි මේ ඒ නිසා මේක තියෙන්නේ. ඒ නිසා අපි 2005 රනිල්ලා චන්ද්‍රිකාලා රට බෙදන්න යන වෙලාවේදී ඒගොල්ලන් පරද්දීමකට ඕනකම නිසා අතන අපිට ඕනකම තියෙන රනිල් චන්ද්‍රිකායි පරද්දන්න ඒ වෙනුවෙන් අපි රාජපක්ෂලට වෙලා උදව් කරා. හැබැයි අපිට පස්සේ කවදාත් රාජපක්ෂලාගේ ආණ්ඩුවකට උදව් කරේ නැහැ. අපි අයවැයනුත් පරද්දන්න උත්සාහ කළා. ඒ නිසා මට ඔබතුමාත් එක්ක වාද කරන්න දෙයක් නැහැ. ඔබතුමා රාජපක්ෂ කෙනෙක් නේ. ඔබතුමාටයි තියෙන රාජපක්ෂ ගැන කතා කරන්න. මට කියන්න තියෙන්නේ එකයි මේක මම හැන්සාට් ගත කරනවා. ඔබතුමාලගේ කාලේ මීට වඩා මම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අරට ඕනේ නෑනේ. එයාගේ නමක් කියුන්නේ නෑනේ. මයික් එක දෙන්න එපා. මයික් එක දෙන්න
දෙන්නේ නැතුව මේ අහන්න තියෙන පොයින්ට් එක මොකද කියනවා හැන්ඩ්ස් පොයින්ට් එක මොකද්ද? මයික් දෙන්න බෑ. මොකද පොයින්ට් ඔෆ් ඕඩර් විතරක් මම කියන්නේ. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් විතරක් නම් කියන්න. ගරු ආනන්ද විජේපාල මන්ත්‍රීතුමා ඇමතිතුමා ඔබතුමාට විනාඩි 17ක් කාලයක් තියෙනවා. ගරු බිමල් රත්නායක ඇමතිතුමා නම කියවුණානේ. ගරු මැතිනියනි මට මගේ නම සඳහන් කරපු නිසා මම ඉදිරි අවස්ථාවකදී පිළිතුරු දෙන්නම්. මට ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව කතා කරන්න පුළුවන්. ඒ වගේම මෙතුමාගේ ඒ නිසා මම ඉදිරි අවස්ථාවකදී මම පැහැදිලි කරන්නම්. ඒ පිළිබඳව පැහැදිලි කරන්න. මන්ත්‍රීතුමා ඔබතුමාට අවස්ථාව ලබා දුන්න ඔබතුමා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දැන් වාඩි වෙන්න. කරුණා කරලා ඔබතුමා අසුන් ගන්න. දැන් ඔබතුමාට අවස්ථාව දුන්නනේ. දැන් ඉඳ ගන්න.